22 ගානට. මොකද කියන්නේ ළමයි? හරි. මේ මෙහෙම එකක් දීලා තියෙනවා පේනවා. මේක පාට කරලා තියෙනවා පේනවා. හරි. මොකද කියන්නේ අර ආරණ වෘත්තාකාර ආස්තරයක්. අරේ 2r3 වන වෘත්තාකාර ආස්තරයකින් කපාවත් කළ විට ඉතිරි වෙන ආස්තර කොටසේ වර්ගඵලය මෙච්චරක්ලු. r මගින් මේක පෙන්වන බව තෘප්ත කරන හරි. හරි අපි බලමු. දැන් මෙන්න මෙයා නේද? මෙයා ඔය කෙනාට r මෙයා කීයද ළමයි? එයා 2r ධන 3යි. හරි. දැන් වර්ගඵලය දීලා තිනවනේ. අපි මොකද ගන්න ළමයි? මෙයාගේ වර්ගඵලය හොයලමු. මෙයාගේ වර්ගඵලය කොහොමද එන්නේ ළමයි? πr වර්ගය නේද? πr වර්ගය. මෙහෙම කරමු අපි. කැපිටල් R වර්ගය සහ අඩු කිරීම සිම්පල් R වර්ගය. කියන්නේ මේ තඩියගෙන් චූටි කාඩ. හරි. හරි. මේ තමයි A වර්ගඵලය. නේද? පයි ගත්තා එළියට. පයි එළියට ගත්තාම මොකද වෙන්නේ? කැපිටල් R කියන්නේ තඩිය මේ 2r මෙහෙම කරමු. මේක අපි ආදේශ කරන්න කලින් මෙහෙම කරන්න පුළුවන්. r වර්ගය ඍණ r වර්ගය නේද? එතකොට π r ධන r r ඍණ r සමානයි. හරි. ඔන්න දාම මම ආදේශ කරන්නේ. දැන් අපි ආදේශ ප කැපිටල් R කියන්නේ මෙයා 2r ධන 3 ධන r. හරි. ආයි කැපිටල් R ඉන්නවා 2r ධන 3 ඍණ r සමානයි. ඒ කියන්නේ ළමයි කීයද? 27යි π. 27යි π. yes. දැන් π කපලා දාන්න පුළුවන්. මෙතන ළමයි. හරි. එතකොට මොකද වෙන්නේ ළමයි? අන්න බලන්න. දැන් 2r ධන r 3r ධන 3. හරි. 2r ඍණ r ධන 3 ධන 27. දැන් 3ක් එළියට ගත්තා. ගන්න 3 එළියට කපන්න දෙපැත්ත. r ධන 1යි r ධන 3 සමානයි 9. බලන්න. දිගාරිනෝ r වර්ගය ධන r ධන 3යි r ධන 4යි r ධන 3 සමානයි ඍණ 9 සමානයි බිඳුව. නේද? එතකොට r වර්ගය ධන 4යි r ඍණ 6 සමානයි බිඳුව. අන්න තෘප්ත කරා. දැන් විසඳන්න ඕනේ. හරි. දැන් මොකද කරන්න ළමයි? අපි ගන්නවා වර්ග පූර්ණය දැම්ම කලින්. හරි කමන්න වර්ග පූර්ණය දාමු අපා වර්ග පූර්ණය පුරුදුලා යන්න කොහොඳයි. r වර්ගය ධන 4යි r සමාන මෙතන ධන 4යි සමානයි 4 ධන 6යි. විතර වරක් නෙවෙයි. එතකොට මේක ළමයි මොකද්ද?
මේ තියෙන ආර්ධන දෙකේ වර්ගය සමානයි 10යි. දැන් දෙපැත්තෙන් මූල ගත්තා ආර්ධන දෙක සමානයි ධන හෝ ඍණ මූල 10යි. එතකොට එක්කෝ r ඍණ දෙක ධන හෝ ඍණ මූල 10යි කියන්නේ ළමයි මූල 10යි. මූල 10 කියන්නේ 3.16යි නේද ළමයි? එහෙම තමයි දීලා තියෙන්නේ. ඒතර r සමානයි ඍණ 2යි ධන 3.16යි හෝ r සමානයි ඍණ 2යි ඍණ 3.16යි. හරි. මේක වුණොත් එහෙම අඩු වෙනවා 2ක් 1.16යි සෙන්ටිමීටර් හෝ සෙන්ටිමීටර්ද සෙන්ටිමීටර්. r සමාන වෙනවා ඍණ 5.16. දැන් මොකද කියන්නේ? පළමු දශම ස්ථානයට හොයන්න කියනවා. එහෙනම් මේක මෙහෙම තියලා බෑ. r ආසන්න වශයෙන් සමාන වෙනවා. දැන් මෙයා 6 නම් 5ට වැඩි නම් දෙක එකක් එකතු වෙන්න ඕනේ සෙන්ටිමීටර්. මෙයා 6 නම් බෑ. ඇයි බැරි? මක් නිසාද යත් දිග ඍණ නොවේ. වලට ඍණ 1.2යි. අපිට කියනවා පයි 3.1 කියලා අරගෙන කුඩා අස්තරයේ පරිධිය හොයන්න. හරි. අපි හොයමු. පරිධිය හොයන්න කියන්නේ කුඩා අස්තරේ නේ ළමයි. හරි. දැන් මොකද කරන්නේ අපි? අපි දන්නවා පරිධිය සමානයි. මොකද්ද පරිධිය සමානයි? c සමානයි 2πr. හරි. එහෙනම් දෙවරක් පයි 3.1 කියලා ගන්නලු 1.2 කියලා ගන්නලු. හරි. දැන් සුළු කරනවා. 12 12 1 12යි 12 3 36යි හරි 1.37යි. ඊළඟට මේක වරක් දෙක අපිට එනවා ළමයි 4යි 4යි 7යි සෙන්ටිමීටර් පරිධිය කියලා. පේනවද ළමයි? මොනවද මේ කතාව? හරි අපි යන ඊළඟ ගානට.